එකක් තිබ්බා මං අනිවාර්යයෙන්ම කැම්පස් යනවා කියලා. ආදායම් මාර්ගෙ මුකුත් නැහැ. පුළුවන් මොකද ගාමන්ට් ෆැක්ටරි එකක් කියලා A level සුදුසුකමුත් දාගෙනම CV එක අරන් යනවා කියලා. මැච් වෙන්නේ නැහැ. ඉතින් අරකට වඩා අමාරු එකක් වෙන්න ඇති මට මෙයා මේ දෙන්න හදන්නේ. Hi guys, කොහොමද ඔයාලට? Welcome back to my YouTube channel. ඔන්න කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන එනවා. අද වීඩියෝ එකේ කතා කරන්නේ මොනවද කියලා පොඩි හරි දෙයක් ඔයාලා දන්නවා thumbnail එක දැක්කම. අද මට කතා කරන්න හිතුණා මම මෙච්චර කාලයක් කරපු ජොබ් ගැනයි ඒව ලැබපු එක්ස්පීරියන්සස් ගැනයි සහ ඇයි දැන් මම ජොබ් එකක් කරන්නේ නැත්තේ කියලා. ඉතින් ගොඩක් අය මගෙන් අහනවා. ඉතින් ඒ ප්‍රශ්නෙටත් ආන්සර්ස් අරගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ගොඩක් නංගිලා මල්ලිලා වෙනුවෙන් සහ සමහරලාට මට වඩා වැඩිමල් අයියලා කළා වුණත් ගෙදර ඉන්නවා එයාලා වෙනුවෙන් තමයි මොන හරි මගෙන් දෙයක් අරගෙන ඔයාලා මොටිවේට් වෙනවා නම් ඒක මට ලොකු සතුටක්. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. කොහොම හරි අපි වීඩියෝ එකට මුලින්ම යමු. මම මගේ ස්ටෝරි එක පටන් ගන්නම්. මුලින්ම මම කියන්න කැමති මම A level ලිව්වේ 2017. 2017 තමයි මම A level ලිව්වේ. ලිව්වට පස්සේ මට කොහොමත් ෂෝ එකක් තිබ්බා මම අනිවාර්යයෙන්ම කැම්පස් සිලෙක්ට් වෙයි කියලා. මොකද මං ගෙදර ඇවිල්ලත් මගේ පේපර්ස් එක කියන්නේ එක්සෑම් එකට ලියපු පේපර්ස් ආපහු කරලා බැලුවා. එතකොට මට හොඳ ලකුණු සංඛ්‍යාවක් තිබ්බා. ෂෝ එකක් තිබ්බා මං අනිවාර්යයෙන්ම කැම්පස් යනවා කියලා. ඉතින් ඊට පස්සේ ඊළඟ කතාව තමයි අපේ ඉදර ෆයිනෑන්ෂල් බෑක්ග්‍රවුන්ඩ් එක ගත්තට පස්සේ අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක්. ඉතින් ඒ හින්දා තාත්තා තමයි හැමදේම කරන්නේ. තාත්තගෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපිට කියලා වෙනත් ආදායම් මාර්ගෙ මුකුත් නැහැ. ඉතින් මම කල්පනා කළා A level ලිව්වට පස්සේ මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. මම O level ලියලම මේ දේ කරන්න හිතුවත් ඒ උනාට ගෙදරින් ඉතින් O level ලිව්ව ගමන් ඉතින් අවසර දෙන්නේ නැහනේ. ඒගොල්ලෝ එතකොට කිව්වා කෝස් කරන්න. ගෙදර අම්මත් කිව්වා කෝස් කරන්න, තාත්තත් කිව්වා කෝස් කරන්න කියලා. ඉතින් මම ඒවට යොමු වෙලා හිටියේ හින්දා මට O level ලියද්දී ජොබ් එකකට යන්න බැරි වුණා. නමුත් මම A level ලිව්වගේ මම ප්ලෑන් කරා අනිවාර්යයෙන්ම මම මොකක් හරි ජොබ් එකක් කරනවා කියලා. ඉතින් ඊට පස්සේ මං කරපු දේ තමයි අපේ ගෙවල් ළඟම තියෙන ගාමන්ට් ෆැක්ටරිස්. ඉතින් ඒවට ගියපු එක. ඉතින් ඒකට යන්නත් මට මුලින්ම ප්‍රශ්නයක් වුණා මගේ තිබ්බ අධ්‍යාපන සුදුසුකම්. ඉතින් අධ්‍යාපන සුදුසුකම් එක බැලුවාම එයාලා කැමති වුණේ නැහැ මාව ජොබ් එකකට ගන්න. ඉතින් කල්පනා කරා මොකද්ද කරන්න පුළුවන් දෙය කියලා. ඉතින් මම හදාගත්තා CV එකක්. ඒ CV එකේ O level සුදුසුකම් විතරයි දාගත්තේ. කියන්නේ O level වලට විතරක් ඉගෙන ගත්තා වගේ කියලා තමයි මම CV එකේ දැම්මේ. ඊට පස්සේ ඒ CV එක ටිකක් මම තියාගෙන ඉන්නකොට මම කල්පනා කරා නැහැ. එතකොට O level සුදුසුකම් විතරක් දැම්මොත් සමහරලාට මට හම්බ වෙන ජොබ් එක ටිකක් සමහරලාට අමාරු එකක් වෙන්න පුළුවන්. මොකද ගාමන්ට් ෆැක්ටරි එකක් කියලා කියන්නේ අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණ තැනක්. ඉතින් ඒ හින්දා මම කල්පනා කරා නෑ ඊට වඩා මම A level සුදුසුකමුත් දාගෙනම CV එක අරන් යනවා කියලා. ඉතින් කොහොම හරි මුලින්ම මම ඉන්ටර්විව් එකට ගියා. ඉන්ටර්විව් එකට ගිහිල්ලා මාව සර් කෙනෙක් ගාවට දැම්මා. දැම්මට පස්සේ එයා ඇහුවා පුතා ඔයාගේ A level රිසල්ට්ස් උත් හොඳටම තියෙනවා. ඒතර මට A දෙකයි B එකක් තිබ්බා. රිසල්ට්ස් උත් ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඔයාගේ සුදුසුකම් උත් හොඳට තියෙනවා. ඔයා ඉතින් මේක දිගටම මේ දැන් ඔයා දිගටම මේකේ ඉන්නවද? ඉතින් මම එතකොට ඇප්ලයි කරලා තිබ්බෙත් ඒ කියන්නේ මම මගේ අක්කා කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි මම ඒ ගාමන්ට් එකට ගියේ. එතකොට එයා මට කිව්වේ ක්වොලිටි චෙකර්. ඒ කියන්නේ තත්ත්ව පරීක්ෂක තනතුරට තමයි මම ගියේ. ඉතින් මම හිතන් හිටියේ මම ඇත්තටම ගාමන්ට් ෆීල්ඩ් එකේ තියෙන දේවල් මුකුත්ම දැනන් හිටියේ නෑ. මොනවද ගාමන්ට් ෆීල්ඩ් එක කියන්නේ? මොකක්ද ඒකේ තියෙන අතුලාන්තය මොකක්ද? ඒක අමාරුද? ලේසිද? කිසි දෙයක් දැනන් හිටියේ නෑ. ඉතින් මම ගියපු හැටියේ කිව්වේ මට සර් අක්කා කෙනෙක් තමයි මේක ඉන්ට්‍රොඩියුස් කළේ. මට මේ ජොබ් එක විතරමයි ඕනි කියලා. ඊට පස්සේ ඒ සර්ුත් කිව්වා පුතා ඔයාගේ ක්වොලිෆිකේෂන් එක බැලුවාම ඒ පෝස්ට් එකට ඔයාව එච්චර මැච් වෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඊට වඩා හොඳයි රෙකෝඩර් කියන ජොබ් එක දෙන්නම් කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් එක්ක ඉස්සරහා ඉන්න. පස්සේ තමයි ඒක දැනගත්තේ. හැබැයි මං කල්පනා කළා රෙකෝඩර් කියලා කියන්නේ අරකට වඩා අමාරු එකක් වෙන්න ඇති. මට මෙයා මේ දෙන්න හදන්නේ කොහොම හරි මාව මේ ඊට වඩා පහළ
ආසාවකට වෙන්නේ නැති දාන්නේ කියලා මම කිව්වා නෑස නෑ මට මේකම තමයි ඕනි කියලා. ඉතින් ඔන්න කොහොම හරි මගේ පැරැත්ත කළා මම ඇතුළට ගියා. ගියාට පස්සේ ලොකු එක්ස්පීරියන්සස් ගොඩකට මුහුණ දුන්නා. ඒ කියන්නේ කටුක දේවල්, හොඳ දේවල්, ඒ හැම දෙයකටම මුහුණ දුන්නා. තනියෙන් තමන්ගේ දේවල් කරන්න ඉගෙන ගත්තා. ඉතින් මගේ බේසික් සැලරි එක තිබුණේ කොහොම හරි 9,000 ගණක් හරි 10,000 ගණක් හරි කාලයට නැත්නම් 11,000 ගණක් වගේ මට මතක හිටියට කොහොම හරි මුළු මාසික වැටුප මට හම්බ වුණේ රුපියල් 21,000ක් 22,000ක් තමයි හැම මාසෙකම මට ලැබුණේ. ඉතින් මම ඒකෙන් තෘප්තිමත් වුණා. මොකද ඒ කාලේ හැටියට රුපියල් 22,000ක් කියන්නේ ලොකු ගාණක්. ඉතින් කොහොම හරි ඒක අපේ පවුලට ලොකු සපෝට් එකක් වුණා. මොකද මගේ ඒ සැලරි එක මම ඉතින් මට පුළුවන් විදියට ගෙදරට බඩු ගෙනාවා. ඒ දේවල් කරගත්තා. ඊට අමතරව මගේ දේවල් ගොඩක් කරගත්තා. ඒ කියන්නේ මට ඕනේ රත්තරන් බඩුවක් හදාගත්තා. ඊට පස්සේ මට ෆෝන් එකක් තිබ්බේ නෑ ඒ වෙනකම්ම. ඉතින් මම මුලින්ම කරේ ෆෝන් එකක් ගත්ත එක. ඒතකන් තිබුණේ මට පොඩි චූටි බටන් ෆෝන් එකක්. ඊට පස්සේ මම කරපු වැඩේ ඊළඟ සැලරි එකෙන් කළේ මේ ෆෝන් එකක් ගත්තා. ඒක ඉතින් හොඳට කාලා බීලා ඇඳලා පැලඳලා මට ඒ කාලේ මට පොඩි කාලේ විඳින්න බැරි වෙච්ච සපත්තු සෙරප්පු ඒ දේවල් අරගෙන ඉතින් මම සතුටින් මගේ ජොබ් එක කළා. කොහොම හරි ඒ කාලෙදී මට ඒ කියන්නේ ක්වොලිටි චෙකර් කියන්නේ SMS රස්සාවක් නෙමෙයි. මේක ගොඩක් අමාරුයි. කටින් සෙක්ෂන් එකේ ක්වොලිටි කරනවා කියන එක ඊටත් වඩා අමාරුයි. මොකද මම ඒ කාලේ මීට වඩා ගොඩක් ඇඟ කෙට්ටුයි එච්චර මේ උස මහත ලවෙක් නෙමෙයි. ඉතින් ඒ හින්දා මට මේ අර කට් කියන්නේ ලොකු කට් තිබ්බේ මේ ලොකු ප්‍රමාණයේ කට් ඒවා පෙරලන්න ගියාමත් ලොකු අමාරුවකට මුහුණ දුන්නා. මොකද ඒවා පෙරලා ගන්න තරම්වත් ශක්තියක් නැහැ. ඉතින් සමහර අය තමයි මට හෙල්ප් එකක් දෙන්නේ. එතන හිටපු අයියලා අක්කලා නන්දලා මාමලා ගොඩාක් මට සපෝට් එකක් දුන්නා. ඒක පෙරලා ගන්නත්. ඉතින් ඊට පස්සේ සමහර කට් තිබ්බා. ඒවා චෙක් කරාදී සමහර අඩු කෑලි තියෙනවා. ඊට පස්සේ මට එක්තරා මම සිද්ධියකට මුහුණ දුන්නා. ඉතින් ඔය විදිහට මම කියන්නේ මගේ චෙක් කරලත් මට මිස් වෙලා එක කෑල්ලක් ගිහලා තියෙනවා. ඒ කෑල්ල බාග කෑල්ලයි. බෑක් එක කියන්නකො අපේ කොන්ද කියන්නේ බෑක් එක කියලානේ. ඒ කියන්නේ ටී-ෂර්ට් එකක කොන්ද පැත්තට කියන්නේ බෑක් එක කියලා. ඒතර බෑක් එකේ කෑල්ලක් යවලා ඉවර වෙලා ඒක එතකොට ඒක මහන. ඒ කියන්නේ අපි කියන්නේ මහුම් සෙක්ෂන් එකට ගිහිල්ලා ඒක මහ ගන්න බැරුව කලර් ෂේඩින් එකක් ගිහිල්ලා ඒ කියන්නේ ෆැබ්‍රික් එකකට ෆැබ්‍රික් එකක් මාරු වුණාන් පස්සේ කලර් ෂේඩින් එකක් ගිහිල්ලා ඒක මාර විවසනයක් වුණා. ඊට පස්සේ මම එතන ලොකු විදියට බැනුම් ගැහුවා. ඉතින් ඒ කාලේ හැටියට ළමෙක් බැනුම් අහනවා කියන එක මාර අමාරුයි. ඒ කියන්නේ පොඩි වයසින් ඒ ලෙවල් ලිව්ව ගමන්ම මිලෝ දැනුමක් නැතුව තේරුමක් නැතුව. ඉතින් මම එතනින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගාමන්ට් ෆීල්ඩ් එක ගැන. ඊට අමතරව ඒ ගාමන්ට් ෆීල්ඩ් එක ඇතුලේ කතා කරන විදිය සාමාන්‍යයෙන් අපේ අම්මගේ වයස කෙනෙක්ට කතා කරන විදිය වෙනස්. ඒතර යාගලට තායියලා කළා කියලා කතා කරන්න ඕනේ. ඉතින් එන්නේ ඒ වගේ ගොඩක් දේවල් මම එතන ඉගෙන ගත්තා. ඉතින් කොහොම හරි මම මාස 6ක් විතර එතන සේවය කළා. කරලා ඉවර වෙලා මම කැම්පස් සිලෙක්ට් වුණාට පස්සේ ඉතින් එතනින් අයින් වුණා. මුලින්ම ගියේ කැම්පස් යන්නේ නැහැ. මම මෙතන දිගටම ඉන්නවා කියලා. මොකද මට ජොබ් එකක් ගන්න ඕන නිසා අපි කොයි තැනකදීවත් ඉතින් ජොබ් එකක් ගන්න යනකොට මගේ ඉස්සරහා ෆියුචර් ප්ලෑන් කියලා මම මේ දේවල් තමයි කරන්නේ. මට කැම්පස් යන්න ඕනේ, මට මේ දේවල් කරන්න ඕනේ කියලා කිව්වොත් එයාලා ජොබ් එක ඔයාලට දෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාලා ඔළුව කල්පනා කරලා තීරණය කරන්න ඕනේ මට ජොබ් එක ගන්න ඕන නම් මම කොයි විදිහටද කතා කරන්න ඕනේ කියලා. ඉතින් මම මගේ ජොබ් එක අරගෙන මට ඉතින් කරන්න දෙයක් නැහැ. මට කැම්පස් ආවා. මට අනිවාර්යෙන් කැම්පස් එකට යන්න ඕනේ. මොකද ඉදිරි අනාගතය ගැන හිතන්න ඕනේ. මොකද ගාමන්ට් එකකටම වෙලා හිර වෙලා ඉන්න බෑනේ. ඉතින් කොහොම හරි මම ඊට පස්සේ 6 වෙනි මාසෙදී මට කැම්පස් එකට යන්න තිබ්බා. මම ගියා. දෙසැම්බර් මාසේ හරි ජනවාරි මාසේ හරි තමයි අපිට කැම්පස් එකට අපිව බඳවා ගත්තේ. ඉතින් අපි ඔන්න ගියා. ගියාට පස්සේ මම කල්පනා කළා කැම්පස් ගියාට පස්සේ මොකද්ද කරන්න පුළුවන් ජොබ් කියලා. ඉතින් කොහොම හරි ඊළඟ ජොබ් එක විදිහට දැන් පළවෙනියට මම කළේ තත්ත්ව පරීක්ෂක. ඊට පස්සේ මට ඒකෙන් සර්විස් ලෙටර් එකක් හම්බුණා. ඒ කියන්නේ මම මාස 6ක් මේ ආයතනයක් තුල වැඩ කරා කියලා සර්විස් ලෙටර් එකක් හම්බුණා. මොකද ඔයාලට ඕනම තැනක මම නම් කියන්නේ හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම ගෙදරට වෙලා ඉන්න එපා. මොනවා හරිම ජොබ් එකක් කරන්න. මොකද ඔයාලා ජොබ් කරන්න ඔයාලට ක්වොලිෆිකේෂන්ස් හැදෙනවා. ඔයාලා ඉගෙනගත්තු ශාස්ත්‍රයේම මේ ජොබ් එකක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාලා මොන හරි ශාස්ත්‍රයක ජොබ් එකක් කරලා තියෙනවා නම් ඔයාලට ඉදිරි ජොබ් වලට ඒක
දැන් ඔයා හිතන්නකෝ ඔයාට යන්න තියෙනවා ඔයාගේ ටාගට් එක HR ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න කියලා. එතකොට ඔයාව සාමාන්‍යයෙන් ජොබ් නොකරපු කෙනෙක් විදිහට තමයි සමහර අය ගණන් ගන්න ඔය ජොබ් කරලා නැත්තම්. එතකොට ඔයාලගේ සැලරි එක අඩු වෙන්න පුළුවන්. මොකද ඔයාලගේ ප්‍රීවියස් එක්ස්පීරියන්සස් බලපානවා ඔයාලගේ සැලරි ස්කේල් එක වැඩි වෙන්න. ඉතින් මොනහරි තැනක ජොබ් එකක් කරලා තිනවා මෙයා මොනහරි තැනක සාමාන්‍ය ක්වොලිෆිකේෂන් එකක් තියෙන ළමෙක් මෙයාට වැඩක් කරගෙන යන්න පුළුවන් මොනහරිම කරගෙන යන්න පුළුවන් කියලා සලකලා ඔයාලට රස්සාව දෙනවා. ඉතින් ඊට පස්සේ මම කැම්පස් එකට ගියා 2018 අවුරුද්දේ 2018 අවුරුද්දේ කැම්පස් එකට ගියාට පස්සේ මම කල්පනා කරා මට මොනවද කරන්න පුළුවන් ජොබ් කියලා. ඊට පස්සේ මම පටන් ගත්තා අසයින්මන්ට් ලියන්න. ඒ කියන්නේ අපේ පහළ ලෙවල් එකේ බැජ් එකේ අයට හරි මගේ ලෙවල් එකේ අයට හරි අසයින්මන්ට් ලියලා ඉවර වෙලා ඒකෙන් පොඩි මුදලක් හම්බ කරන්න. ඉතින් මම ඒ කියන්නේ අපි අසයින්මන්ට් එකක් යාලට කරලා දෙනවා. ඒකට මුදලක් ගන්නවා. ඉතින් මම ඒ කාලේ අපිට 2018න් පස්සේ 19 කියලා කියන්නේ අපේ තාත්තත් නැති වුණා. ඉතින් ඒ ආර්ථිකයේ ගොඩක්ම තවදුරටත් පහළට වැටිච්ච අවුරුද්දක්. ඉතින් මට මගේ හස්බන්ඩ්ගේ සපෝට් එක ගොඩක්ම තිබ්බා. ඉතින් ඊට පස්සේ ඒ කාලේ සීමාවෙතුදුවේ මම කල්පනා කරා ඊළඟට මොකද්ද කරන්නේ මම එතකොට තමයි පටන් ගත්තේ මේ ඔන්ලයින් අසයින්මන්ට් කරන එක. ඊට පස්සේ අපි ඒ කාලේදී අර මොකද්ද කොරෝනා කාලයක් ආවනේ. ඉතින් කොරෝනා ආවට පස්සේ කරන්න ජොබ් එකක් ඇත්තෙම නැහැ. ඉතින් මම කල්පනා කරා අසයින්මන්ට් කරලා දීලා ඒකෙන් මුදල් හොයන එක හොඳයි කියලා. ඉතින් ඒකෙත් අසයින්මන්ට් එකක් කරලා සාමාන්‍යයෙන් මට මතක විදියට නම් මම හිතන්නේ එක පිටුවකට මම 25ක් 30ක් විතර ගත්තා. ඉතින් ඒකෙත් සාමාන්‍යයෙන් කිසි මුදලක් මට හම්බුණා. ඒක තමයි මගේ දෙවෙනි ජොබ් එක විදියට ඔයාලට කියන්න පුළුවන් වෙන්නේ අසයින්මන්ට් ලියන එක. ඊට පස්සේ මම තව ජොබ් එකක් හොයාගත්තා. ඒ අතරතුරේම ඔයාලට ඔන්ලයින් ජොබ් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් ඔන්ලයින් ඕන තරම් ජොබ් තියෙනවා. ඊට පස්සේ මම පටන් ගත්තා කොස්මෙටික් බිස්නස් එකක්. ඒක තමයි ඔරිෆ්ලේම්. ඔරිෆ්ලේම් පටන් ගත්තා. මගේ යාළුවෙක් තමයි ඒක ඉන්ට්‍රොඩියුස් කළේ. ඔයා කරන්න හෂිනි අනිවාර්යයෙන්ම ඔරිෆ්ලේම් කරන්න එහෙම කියලා. ඉතින් මම ඒ අතරතුරේ ඔන්න කොරෝනා කාලෙදිම පටන් ගත්ත ඔරිෆ්ලේම් බිස්නස් එකක්. ඔරිෆ්ලේම් එකේදී මම ලොකු ගාණක් ඇත්තටම හෙව්වා. මගේ යටතේ මම පිරිස බඳව ගත්තා. ඒක නිකන් ඇත්තටම පිරමීඩ බිස්නස් එකක්. ඉතින් පිරමීඩ වගේ එකක් තමයි. නමුත් ඒ කාලෙදී ඉතින් අපි ඒකට ජොයින් වෙලා හම්බ කරන්න පුළුවන් ගණන් ටික හම්බ කළා. ඊට පස්සේ මම ඒ ඔරිෆ්ලේම් කරන අතරතුරේ අතරම් බඩු දෙකක් හදාගත්තා. ඊට පස්සේ මගේ ගෙදර මට ආස හිතුණා ඔය කැරකින පුටුවක් ගන්න. ඊට පස්සේ හොඳ ටේබල් එකක් ගන්න ගෙදරට. ඉතින් මේ දේවලුත් මම ඔරිෆ්ලේම් කරන කාලේ ගත්තා. ඊට අමතරව පොඩි මුදලකුත් ඉතුරු කළා. ඉතින් ඒකෙනුත් මම ලොකු දේවල් ඉගෙන ගත්තා. මොකද සමහර රාත්‍රීන් තිබ්බ ඇත්තටම මේ නිදි මරන්න ඕනේ. ඒ කියන්නේ සමහර දාට හරියට නිින්ද යන්නේවත් නැහැ. මොකද ඔරිෆ්ලේම් කරන කාලෙදී අර ඕඩර්ස් දාගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඇප් එකක් තියෙනවා. ඇප් එකෙන් ඕඩර් දාගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් අපෙන් ඉල්ලන ඕඩර්ස් දාගන්න. මම හිතන්නේ මුළු ලංකාවේම මිනිස්සුයි ඔරිෆ්ලේම් ඇප් එකත් එක්ක ඉනවා. ඇප් එකේ වැටෙන්නේ 20යි 30යි හෙයාවිල් 20යි 30යි. ඉතින් අර ලිමිටඩ් ස්ටොක් එකක් එක තමයි ඒ ඇප් එකේ වැටෙන්නේ. එතකොට අපි ටක් ගාලා හැරලා ඉඳලා අපි නිකන් බල ටට්ටක් ගාලා මේ Tamanට ඕන ඕඩර්ස් ටික දාගෙන ඒ කියන්නේ සබ්මිට් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඕඩර් එක නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ තව මාසයක් බලන් ඉන්න ඕනේ ස්ටොක් එකක් එනකම්. අන්න ඒ වගේ මාර කටුක කාලයක් ගෙවුවා. ඉතින් මහා රෑ 12 1 2 3 4 විතර වෙනකම් සමහර දාට එළි වෙනකම් ඇහැරලා ඉඳලා බිස්නස් කරා. ඊට පස්සේ තමන්ගේ බිස්නස් එකට තව කෙනෙක් බඳව ගන්නකොට ගොඩාක් ලොකු කට්ටක් ගන්න ඕනේ. මොකද හැමෝම කැමති නෑ අපිත් එක්ක එකතු වෙලා වැඩක් කරන්න පිරමීඩ වගේ කියලා හිතනවා. ඉතින් එතකොට කෙනෙක්ව ජොයින් කරගන්නකොටත් ලොකු කට්ටක් ගන්න ඕනේ. ඉතින් කියනවා උගුර ලේරහ වෙනකන් සමහර දාට කතා කරන අවස්ථා තිබ්බා. ඉතින් ඒක තමයි මගේ තුන්වෙනි ජොබ් එක විදිහට මම කළේ. ඊළඟ වීඩියෝ එක part 2 විදිහටත් මම දාන්නම්. මොකද විනාඩි 30 ගානක විතර වීඩියෝ එකක් හැමෝම කැමති නෑ වගේ long videos බලන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. ගිහින් යන්න.